මට මේනක වගේ මිනිස්සෙක් අසාද බඳින්න බෑ ලොකුයි. වාට මේනක ගැලපෙන්නේ නැහැ පුංචි නංගි. අපච්චිට උනේ දේශපාලන යමක් විදියට මාව මේනකට බිල්ලට දෙන්න. වබයිල්ලපා. කාගේවත් ඕන පාකම් වලට වා බිල්ලට දෙන්න මයිද තියන්නේ නැහැ පුංචි නංගි. ඉස්සර අපේ තාත්තා රාලහාමි වගේම තමයි. හැබැයි රාලහාමි තාත්තට වඩා ටිකක් හොඳයි. තාත්තා රාලහාමි වගේ සෙරපු විසි කරේ නෑ. ඒ සෙරපු අරගෙන මට තැළුවා. ඒ තාත්තා රාලහාමිට අකමැති හන්ද. ඉස්කෝලේ ආමනේ මට අනුපද කියන්න එපා. මං අද වෙනකන් ඉස්කෝලේ හැමෝටම නිය පිටින් පාරක් දාලා තියෙනවා. නෑ. හිතරි දෙන්න වචනයක් කියලා තියෙනවද නෑ? ද්‍රෝහිකමක් කළා තියෙනවද නෑ? මේරි බිසෝන්නාන්සේ වගේ ඉන්නවා මෙතන මාවත් පාලනය කරගෙන. අද වෙනකම් මං ඉස්කෝලේ හැමෝට කරලා තියෙන අඩුව මොකද්ද? වැරද්ද මොකද්ද? මේරි බිසෝන්නාන්සේට හොරෙන් රාජරත්න නෝනලට ලක්ෂ ගණන් චෙක් ලියනකොට ওই ද්‍රෝහිකංගන හිතට ආවේ නැද්ද රාලහාමි?